අද වීඩියෝ එක නම් අරන් ආවේ මගේ උවමනාවට නෙමෙයි. ගොඩක් දෙනා මගෙන් ඉල්ලීම් කරලා තිබුණ නිසා ඔන්න මං තීරණය කරා ඔයාලගේ බබාගේ හම අව්වට පිච්චිලා නම් අව්වේ සෙල්ලම් කරන බබෙක් නම් අනේ අක්කි මොකක්ද එයාගේ හම ආයෙමත් තිබ්බ පාටට ගන්න පුළුවන් කොහොමද කියලා අහපු නිසා ඔන්න මම වීඩියෝ එක අරන් ආවා. එහෙනම් බලමු අපි natural ingredients වලින් අපේ බියුටි එක බබාගේ බියුටි එක තිබ්බට වඩා වෙනස් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මගේ ගෙදර YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් මම පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ පුංචි බබාගේ හැමට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මම කලිනුත් වීඩියෝ එකක් අරන් ආවා බබාගේ ස්කින් කලර් එක පොඩ්ඩක් වයිට්නින් කරගන්නේ කොහොමද කියලා මේ natural ingredients වලින්. අද මම කියලා දෙන්න යන්නේ අවුවේ සෙල්ලම් කරන බබාගේ හැම ටෑන් වෙලා නම් ඒ කියන්නේ පාට වෙනස් වෙලා නම් කළු පෑයට බර වෙලා නම් බබා හිටියෝ ඊට වඩා ගොඩක් ලස්සනට නම් අර පිච්චිච්චි හැමට අපිට කරන්න පුළුවන් මොනවද කියලා දෙන්න. ගොඩාක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමා බබා ස්කූල් යන නර්සරි යන පටන් ගත්තාම එයා ඉන්නවට වඩා පොඩ්ඩක් පාට වෙනස් වෙනවා කියන එක. ඒක වෙන්නේ එයා අවුවට නිරාවරණය වෙනවත් එක්කම. මේ දේවල් අරුමයක් පුදුමයක් නෙමෙයි. පුංචි කාලේ ඉඳන්ම බබාගේ හැම පරිස්සම් කරගන්න ඒ කාලේ ඉඳන්ම අපේ මුතු මිත්තු ඉඳන් පාවිච්චි කරපු දේවල් තියෙනවා. එතකොට බබාගේ දාඩිය බිබිල් ටිකක් ආවම ඕනම අම කෙනෙක් කුරක්කම් පිටි ටිකක් අරගෙන එයාගේ ඇඟේ ගානවනේ. ඒවා ඒ කාලේ ඉඳන් මිනිස්සු විශ්වාස කරපු දේවල් ප්‍රතිඵල තිබ්බ දේවල්. ඉතින් මේ දේවල් අලුත් දේවල් නෙමෙයි. ඒ වගේම කියන්න ඕනේ මේ දේවල් කරා කියලා මම හිතන්නේ කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් දරුවෙක්ට ඇති වෙයි කියලා. එයාගේ හැමට පෝෂණයක් ලැබෙනවා මිසක. මේකට ඕන වෙන්නේ අපිට මුං ඇට පොඩි ප්‍රමාණයකුයි බත් වලින් චුට්ටකුයි උයාගත්ත බත් වලින් ටිකකුයි කහ කුඩු පොඩ්ඩකුයි. ඒ වගේම ඔයා ළඟ තියෙනවන යෝගට් හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි මේකට පොඩ්ඩක් දාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ මුං ඇට මම හොඳට සෝදලා තෙත වේලෙන්න තියලා ගත්ත මුං ඇට ඔයාලත් බබාගේ දේවල් නිසා කොහොමත් පිරිසිදුව අපේ අම්මලා හදාගන්නවා කියන මම දන්නවා. ඒ නිසා හොඳට පිරිසිදු කරගත්ත මුං ඇට ටික අපි මේ විදිහට බ්ලෙන්ඩර් ජායකට දාගමු. දාගෙන 100ට 100ක් පිටි කරගන්න එපා. කොහොමද මුං ඇට ගොඩාක් 100ට 100 පිටි වෙන්නේ නැහැ. මම දන්න තරමින් මෙන්න මේ වගේ අතට පොඩි බබාට රිදෙන්නේ නැති වෙන්න ඇට ගතියට ස්ක්‍රබ් ගතියට එන්න මේක අපි පොඩ්ඩක් කොටාගමු. මේ ඔක්කොම ප්‍රමාණය වැඩි නිසා මම පොඩ්ඩක් අයින් කරගන්නවා අපිට අවශ්‍ය ගන්නට බබාගේ ඇඟට බබාලා දෙන්නෙක් ඉන්නවනම් බබාලා දෙන්නටම හරි ඔයාලා ඇති ප්‍රමාණයට මේක හදාගන්න මට ටිකක් වැඩි නිසා මම චුට්ටක් අයින් කරගන්නවා ඊට පස්සේ අපි මේකට බත් ටික එකතු කරලා කහ කුඩු ගොඩාක් වැඩි කරගන්න එපා මොකද කහ කුඩු චුට්ටක් දැවිල්ල ගතිය එන්නේ අපි මේක විනාඩි 20ක් වගේ ඇඟේ තියෙන නිසා කහ කුඩු වලින් පුංචි ප්‍රමාණයක් එකතු කරගන්න. කහ කුඩු ඔයාලා ගන්නකොට ගෙදර කොටපුවා නම් ඔයාලට විශ්වාසයි නම් විතරක් දාගන්න. කඩේ තියෙන දේවල් නම් මම හිතන්නේ නැහැ ඒවා 100%ක් පියෝ කහ කුඩු කියලා. මම දන්න නිසා අපේ ගෙදර කොටපු කහ කුඩු නිසා මම ඒ වගේ චුට්ටක් දාගන්නවා. නැත්නම් කස්තූරි කහ දාගන්න. නැත්නම් හොඳ කහ කුඩු තියෙනවා නම් දාගන්න. මෙන්න මේ විදිහට බත් ටික බ්ලෙන්ඩ් වුණාම වෙනවා. ඊට පස්සේ අපි මේකට දාගමු යෝගට් වලින් හරි කර්ඩ් වලින් හරි ෆ්‍රෙෂ් මිල්ක් වලින් හරි පොඩි ප්‍රමාණයක්. ඒත් එක්කම ඒත් ඔයාට මේක තික් ගතිය වැඩි නම් වතුර ටිකක් හරි එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මේක අපි කල් තියාගන්න බැරි නිසා ඒ වෙලේ පාවිච්චි කරන දෙයක් නිසා වතුර එකතු කරන්න ඔයාලා ඒ මොකුත්ම නැත්තම්. මෙන්න මේ වගේ පේස්ට් එකක් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක බබාගේ ඇඟේ හොඳට ස්ක්‍රබ් කරන්න. මේ මුං ඇටවලට පුළුවන් බබාගේ හැමේ වේලුණු ගතිය අඩු කරලා තෙතමන ගතිය වැඩි කරලා ඇඟට ග්ලෝ එකක් දෙන්න. ඒ නිසා බබාගේ හැම වේලිලා වගේ නම් ඔයා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ දේ පාවිච්චි කරලා බලන්න බබාව වොෂ් කරාට පස්සේ ඔයාලට තේරෙයි මේකේ තියෙන වෙනස මොන වගේද කියලා බලන්න මගේ දෝනිගේ මූණ තැන් එක පාටවල්. ඒ කියන්නේ යා නිකන් අර අවුවේ හිටපුවාම ගොඩක් රතු පැහැයට තමයි එන්නේ. මේ ඇඟ රතු පාටක් තමයි එන්නේ. පැහැය ටිකක් අඩු වෙන්නේ කළු වෙනව නෙමෙයි රතු වෙනවා. ඉතින් මම එහෙම වෙලාවට සතියට දෙතුන් පාරක් මේ ස්ක්‍රබ් එක try කරනවා යාට. එයා ඒකට හරිම ආසයි. ඒ කියන්නේ ඒක ගාලා විනාඩි 20ක් වගේ ඉඳලා වොෂ් කරපුවාම ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනසට මං වගේම මගේ දෝනිත් හරි කැමතියි.
මම මේ කියලා දෙන ස්ක්‍රබ් එක ඔයාලා බබාට ගොඩාක් දාඩිය දාලා ඉන්න වෙලාවක නම් ඇප්ලයි කරන්න එපා. මොකද එයාට හරි අපහසුයි එතකොට ඒක. බබා උදේ නැගිටලා අපි වොෂ් කරන්න කලින් වගේ මේක ඔයාලා බබාගේ හැමට ගාන්න. ගාපුවාම එයාට අර කිසි අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඒ නිසා උදේක වගේ බබා වොෂ් කරන්න කලින් මේක හොඳට ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් කරද්දිත් ඔයාලා දන්නවනේ ඔයාගේ අතින් රවුම් ඒකට අපි කියන්නේ මේ හොඳට රබ් කරලා එයාගේ හමට හොඳ මසාජ් එකක් දෙන්න. එතකොට ඒක හොඳට ඇඟට මේ බලන් ඉන්න මම ඒක ඇප්ලයි කරන විදිහ. ඒ කියන්නේ ගානකොට ඒක අතින් හොඳට මසාජ් කරන්න ඕනේ. යාට ඒක දැනෙන්න හොඳට මසාජ් කරන්න. මේ එහෙම මුළු ඇඟෙම ගන්න, මූණෙත් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට තේරෙනවා මේක වේලීගෙන වගේ එනවා කියලා. ඊට පස්සේ විනාඩි 20ක් වගේ කොහොමත් යනවා. එතකන් එයත් එක්ක ඉඳලා ඊට පස්සේ ආව වොෂ් කරලා දාන්න. ඔන්න මම දැන් විනාඩි 20ක් වගේ බබාගේ ඇඟේ තියලා වොෂ් කරා. දැන් එයාට මාරම කම්ෆර්ටබල්. ඒ කියන්නේ එයාට තේරෙනවා එයාගේ හමේ අර ඩ්‍රයි ගතිය නැතුව ගිහිල්ලා හමට හොඳ තෙතමන ගතියක් ඒක එයාටත් එක්ක දැනෙනවා ඇති. මටත් හොඳටම තේරෙනවා එයාගේ හම අතපය තිබුණට වඩා අර ඩ්‍රයි ගතිය අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් ඔයාලත් මේ ට්‍රීට්මන්ට් එක try කරලා බලන්න. මේක ගොඩක්ම හරියන්නේ අර හම ටෑන් වෙච්ච කෙනෙක්ට. ඒ නිසා ඔයාගේ බබාට එහෙම අපහසුතාවයක් තියෙනවා නම් මේක try කරලා බලන්න. එහෙනම් ඉතින් දැන් වීඩියෝ එක මෙතනින් මම නවත්තන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් natural beauty tips ටිකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ සතියන්තයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාව like කරන්න, comment කරන්න, subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරන ගමන් අදට වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.